Lite pengumen, චූතාදියායෝ මේ හවුත ඉතියන්. ඔන්න ඉතින් ඔයාලගේ මක්කර යාළුවා අදත් ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ චීන සංස්කෘතික වර්ගයට අයත් වෙන සටන් කලා සංස්කෘතිය ගැනයි. ඉතින් චීන යාළුවනි, චීනයේ සාම්ප්‍රදායික සටන් කලා ශිල්පකම ගොඩක් තියෙනවා. ඒ අතරින් චීනයේ ප්‍රසිද්ධම සටන් කලා ශිල්පකම තමයි වූචු කියන්නේ. ඉතින් යාළුවනි, මේ වූචු සටන් කලාව චීනයේදී ආරම්භ වුණේ කොහොමද කියලා අපි මකර යාළුවන්ගේ අහලම දැනගනිමු. චීන සටන් කලාව හෙවත් කුන්ෆු. කුන්ෆු කියන්නේ ගොඩක් දෙනෙක් ඉතා කැමැත්තෙන් හදාරන සටන් කලාවකි. මේ සටන් කලාව ප්‍රගුණ නොකරන, නමුත් ඒ සටන් කලාවට මහත් කැමැත්තක් උනන්දුවක් දක්වන මිනිසුන්ට එම සටන් කලා ලැයිස්තුවේ ඉහළම තැනක් ඔවුන්ට ලැබෙනවා. අනෙකුත් සටන් කලාවන්ට සාපේක්ෂව මෙහි ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරන අභ්‍යාස ඇතුළත් වී තිබෙනවා. ඉතින් යාළුවනි, මෙම කුන්ෆු සටන් කලාවේ ආරම්භය කොහොමද සිදු වුණේ කියලා අපි දැන් බලමු. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී චීනයේ ආරම්භ වුණු මෙම සටන් කලාව චීනයට දායාද කරලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ මහා භාරත රාජ්‍යයෙන්. ඉන්දියාවේ ඉඳලා මකර දේශයට සංචාරය කරන්න ආපු බෝධිධර්ම නැමැති හින්දු භික්ෂුවක් විසිනි. ඉන්දීය මිනිසුන් අතර ඒ තරම් ප්‍රසිද්ධ නොවුණත් බෝධිධර්ම භික්ෂුවට චීන මිනිසුන් බොහෝ ගරුබුහුමන් දක්වනවා. ඉතින් යාළුවනි, කවුද මේ බෝධිධර්ම භික්ෂුව කියන්නේ? අපි දැන් ඒ ගැන ටිකක් හොයලා බලමු. ඉන්දියාවේ කාංචි ප්‍රදේශයේ, ඒ කියන්නේ වර්තමාන තමිල්නාඩු ප්‍රදේශයේ ප්‍රාදේශීය රජ කෙනෙකුගේ තුන්වෙනි පුතු විදියට බෝධිතර කුමාරයා ඉපදෙනවා. වයස අවුරුදු 7ක ලාබාල කාලයේම පටන් බුදුදහම ගැන පැහැදෙන බෝධිතර කුමරු ප්‍රඥාක්තර කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පටන් ගත්තා. ඒ අතරම සටන් කලාව වෙදකම ප්‍රගුණ කරගත්තා. ඉන්පසුව බෝධිධර්ම නමින් පැවිදි බව ලබාගෙන උන්වහන්සේ චීනයට වඩින්නේ තමන්ගේ ගුරුවරයාගේ අවසන් කැමැත්ත වන චීනයේ ධර්ම ප්‍රචාරය සිදු කිරීම සඳහාය. අතිදක්ෂ සටන්කරුවෙකු වන බෝධිධර්ම භික්ෂුවට භාවනා ක්‍රම මගින් ලබාගත් විශ්වාස කළ නොහැකි විශාල බලයක් තිබුණා. තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව, අග්නි, වායු සහ ස්වභාවධර්ම ඔහුගේ බලයට නතු කර ගැනීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් තිබුණ බව පැවසෙනවා. මේ කාලයේ සිටි චීන අධිරාජ්‍ය චීනයේ සැවොලින් පන්සල කොල්ලකා භික්ෂුන් වහන්සේලාව මහත්සේ පීඩාවන්ට ලක් කළා. මේ නිසා එහි සිටි භික්ෂුන් ශාරීරිකව මහත්සේ අඩපණව සිටි අතර මෙම තත්ත්වය අධ්‍යයනය කළ බෝධිධර්ම හිමියන් විවිධ සත්වයන්ගේ ඉරියව් ඇසුරු කරගනිමින් ශාරීරික අභ්‍යාස මාලාවක් නිර්මාණය කරනු ලැබුවා. මෙම අභ්‍යාස මාලාව සැවොලින් පන්සලේ ශාරීරිකව දුර්වලව සිටි භික්ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට බෙහෙවින් උපකාරී වෙලා තියෙනවා. ඉන්පසුව එම ශාරීරික අභ්‍යාස අධිරාජ්‍යයේ පීඩනයන්ට විරුද්ධව සටන් කිරීම සඳහා සටන් කලාවන් ලෙස දියුණු කරනු ලැබුවා. සියවස් ගණනාවක් තිස්සේ පැවතගෙන ආ කුන්ෆු සටන් කලාව අද වන විට නිකායන් සහ ගුරුකුල කිහිපයක් යටතේ උගන්වනු ලබනවා. චීනයේ වෙන්වෙන් වශයෙන් පවතින කුන්ෆු සටන්කම 300ක් පමණ පවතින අතර උතුරු චීනයේ සහ දකුණු චීනයේ කුන්ෆු සටන්කම වල සැලකිය යුතු වෙනස්කම් දකින්න පුළුවන්. බෝධිධර්ම භික්ෂුව චීනයට වැඩම කරලා තියෙන්නේ චෙන්දහම මකර දේශය තුළ ව්‍යාප්ත කිරීමේ අටීනේ. නමුත් චෙන්දහම විතරක්ම නෙමෙයි, උන්වහන්සේගේ චීන ජනතාවට වෙදකම, ෆෙන්ෂුයි සහ සටන් කලාවන් ඉගෙන ගන්නට අවස්ථාව හම්බුණා. ඒ සටන් කලා අතරින් චීන සටන් කලාව ලෙස හඳුන්වන කුන්ෆු සටන් කලාවට ප්‍රමුඛත්වයක් හිමි වුණා. අද වන විට ලෝකයේ දියුණුම රටක් බවට පත් වෙලා තියෙන චීනයට
ඒ තත්ත්වයට පත්වීමට බෝධි ධර්ම භික්ෂුවගේ දායකත්වයේ බලපෑ බවට චීන මිනිසුන් විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු කුන්ෆු කියන සටන් කලාවට කුන්ෆු කියන නම කොහොමද ආවේ කියලා. කුන්ෆු කියන නමේ කුන් කියන්නේ නිපුණත්වයේ දුෂ්කර පුහුණුව සහ වෑයම වැනි අර්ථයන් ගෙන දෙනවා. ෆූ යනුවෙන් හඳුන්වන්නේ කාලය ගත කිරීම යන්නයි. ඉතින් යාළුවනි සරලවම කිව්වොත් කුන්ෆු සටන් කලාවේ නිපුණත්වය ලැබීමට තිබිය යුතු පුහුණුව ඒ සඳහා දැරිය යුතු දිගුකාලීන උත්සාහය ගැන මෙමගින් අදහස් කරනවා. 一寸土，一年木，一花一树一滩土，青石中，爱偏开在迷途。往前路，往旧路，往昔往你往最初，花暖暖留在爱你的。 ඉතින් යාළුවනි කුන්ෆු සටන් කලාවට අමතරව තවත් සටන් කලාවන් කීපයක් ගැන මෙන්ම කුන්ෆු සටන් කලාවේ නවීකරණය වූ සටන් කලාව ගැන ඒ ආශ්‍රිතව බිහි වූ චිත්‍රපට කීපයක තොරතුරු පිළිබඳව තවත් රසවත් වීඩියෝයකින් ඔබ හමුවට ගෙනීමට බලාපොරොත්තු වෙයි. මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. සයිජන්